ලංකාවේ ගොඩක් අය Claude use කරන්නේ usually වැඩිපුර use කරන්නේ ChatGPT and Gemini. මේකට Claude use කරන්නේ කියන්නේ ඔයා ගොඩක් දේවල් AI වලින් කරගන්න පුළුවන් දේවල් මිස් කරගන්නවා. මම දකින main reason එක තමයි ඇයි අපේ කට්ටිය මේ Claude use කරන්නේ නැත්තේ. ඔයාලා තාම දන්නේ නැහැ Claude මොනවටද useful වෙන්නේ කියලා. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ trick එකක්. ඒක ඔයා දැක්කට පස්සේ ඔයාට වාගේ ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් ලෝකේ අනිත් අය Claude use කරන්නේ මොන වගේ දේවල් වලටද. ඉතින් oh my god ඇයි මම ඒක මිස් කරගන්නේ කියලා. හරි අපි දැන් ගිහින් බලමු ඒක මොකද්ද කියලා. ඉතින් ඔයා මේකට Claude වලට එන්න ඕනේ. Claude වලට ඇවිල්ලා ඉවර වෙලා මම මේ කරන්නේ chat එකේ. මෙතන plus icon එක click කරන්න ඕනේ. plus icon එක click කරලා මේ connectors කියන එක click කරලා මෙන්න මෙතෙන්ට එන්න ඕනේ add connectors. ඒකේ මේ browse connectors කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ area එකකට එනවා. මෙතනින් ඔයා search කරන්න ඕනේ මෙන්න මේ connect එක. මේක මම already connect කරලා තියෙන්නේ Anthropic Economic Index කියන එක. මේක click කරලා ඔයාලා easily connect කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා Claude වලට ඇවිල්ලා මෙන්න මේ prompt එක දෙන්න ඕනේ. What are the top 1% of ways people use Claude? You and in bracket මම දාලා දෙනවා use Anthropic Economic Index කියලා. ඒ කියන්නේ මේ අපේ connect එක use කරලා ලෝකෙ මිනිස්සු කොහොමද Claude use කරන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් මෙන්න බලන්න. එතකොට ඔයාලට percentage එක එනවා මිනිස්සු මොනවටද Claude use කරන්නේ කියලා. ඉතින් මේක බලවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඔයාටත් මේ වගේ දේවල් වලට Claude use කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ workflows බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු detail එකක් තියෙනවා. ඉතින් මේක බලුවොත් අනිවාර්යයෙන්ම ඔයා Claude use කරන්න නැතුව ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ smart AI tips ඔයාලට daily දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම follow up කරන්න.